කාඩ් දෙකක් තියෙනවා. මේකෙන් ඔයාගේ හිත යන කාඩ් එක තෝරන්න. X ඔයා ගැන මොනවද හිතන්නේ කියලා තමයි අපි අද බලන්නේ. ඉතින් X මොනවද ඔයා ගැන හිතන්නේ කියලා අපි බලන්නේ. ඔයා මේ කාඩ් දෙකෙන් ඔයාගේ හිත යන කාඩ් එකක් තෝරන්න. නම්බර් 1 වලටද හිත ගියේ, නම්බර් 2 වලටද හිත ගියේ කියලා බලන්න. ඉතින් කාඩ්ස් දෙකටම රීඩින් එක ගේනවා. එහෙනම් අපි රීඩින් එකට යමු. ඔයා කාඩ් එකක් වීඩියෝ එක ස්ටොප් කරලා හො තෝරගන්න. අපි යමු රීඩින් එකට. මුලින්ම නම්බර් 1 ආයත තමයි රීඩින් එක දෙන්නේ. X ඔයා ගැන මොනවද හිතන්නේ? X ඔයා ගැන මොනවද හිතන්නේ කියන රීඩින් එක තමයි බලන්නේ. නම්බර් 1 වලට මේ X මොනවද ඔයා ගැන හිතන්නේ? මේ රීඩින් එක ගේන්නේ ඔයාට ආකාශික රෙකෝඩ් අනුව. X ඔයා ගැන මොනවද හිතන්නේ කිව්වහම ඔයා ගැන හිතද්දී යාට ඇතුළෙන්ම ප්‍රොටෙක්ට් වෙන්න මම ආරක්ෂා වෙන්න ඕන කියන ෆීලිං එකක් තියෙනවා. ඒ කියන්නේ සම්බන්ධතාවය ඇති වෙන්න එයා ගැන හිතනකොට මමත් ආරක්ෂා වෙලා තමයි ඒ කියන්නේ තමන් ප්‍රොටෙක්ට් වෙන්න ඕනේ. තමන් තව ආරක්ෂා වෙන්න ඕන කියන එකක් එයාගේ හිතනවා. එයා හිතන දේ තමයි. එතකොට අතීතයේ ගැටලු හෝ මොන හරි ආගියුමක් තිබුණා නම් එයා ඒවා නිසා තාම ඉස්සරහින් ගාඩ් එකක් දාගෙන ඉන්න ගර්ඩ් එකක්. ඒ කියන්නේ මොකක් හරි ආරක්ෂාවක්. එහෙම නැත්නම් ආරක්ෂාවක් කිව්වේ එයාම එයාව සීමාවක් තියාගෙන ඉන්නේ. එයාම සීමාවක් දාගෙන ඉන්නේ. එයා ඉස්සරහින් තාප්පයක් බෙදලා වගේ. එයා ඒ සීමාව පරිණත කැමති නැහැ. එයාම කන්ට්‍රෝල් කරගෙන ඉන්නේ කියන එක පෙන්වුම් කරනවා. ඔයාට තාමත් එයාත් එක්ක තිබ්බ එයාට තාමත් ඔයා එක්ක තිබ්බ මෙමරිස් මතක අමතක වෙලා නැහැ කියන එක පෙන්වුම් කරනවා. ඒ කාලේ හොඳයි කියලා හිතනවා. සමහර වෙලාවට ඔයාගෙන සොෆ්ට් ෆීලිං එනවා. ඒ වගේම එයා ඊගෝ එකක් කන්ට්‍රෝල් එකක් තියාගෙන ඉන්නවා කියලා පෙන්වුම් කරනවා. ෆීලිංස් තියෙනවටත් වඩා එයා ස්ට්‍රෝන් වෙලා ඉන්න try කරනවා කියලා පෙන්වුම් කරනවා. එයාට ආපහු ඔයා සමග සම්බන්ධතාවය ඇති කරගන්න හිතුවත් ඕපන්ලි එක පෙන්වන්නේ අවශ්‍යතාවය තිබුණත්. ඒ කියන්නේ එයාට අවශ්‍යතාවය තියෙනවා කියලා කියනවා. නමුත් ඒක ඕපන්ලි පෙන්වන්නේ නැහැ කියලා කියනවා. හරි. අපි බලමු නම්බර් 2 වලට. X මොනවද ඔයා ගැන හිතන්නේ? නම්බර් 2 වලට. කලින් කාඩ් එකක් මත් ආවා අපිට. හරි. අපි බලමු මොකද කියලා. මේ රීඩින් එකෙන් පෙන්වන්න කරන නම්බර් 2 ආයත X ඔයා එක්ක හිටපු කාලය ගැන හොඳ සැටිස්ෆැක්ෂන් එකක් තියෙනවා. සෑහෙන්න කියන්නේ යාට හිතට අල්ලන දේවල් තියෙනවා. හිතට ගොඩක් හොඳයි කියලා හිතන දේවල් තියෙනවා. මට ඒ සම්බන්ධයෙන් ලැබුණු දේවල් ගොඩක් හොඳයි කියලා හිතනවා. සමහර වෙලාවට ඔයාගෙන හිතද්දි හැපි මෙමරිස් සතුටුදායක මතකයන් එනවා. ඒ වගේම ෆීලිංස් තිබුණත් එයා ඉදිරියට යන්න ඕනේ කියලා හිතනවා. move on වෙන්න try කරනවා. ඒ කියන්නේ සම්බන්ධතාවය ඇති කරගන්න වගේ try කරනවා. එතනින් ඉදිරියට යන්න try කරනවා. සමහර වෙලාවට decision එකක් ගන්න ඕනෙම කියලා හිතනවා. හැබැයි ෆීලිං එයාගේ හිතේ තියෙන අදහස් හැඟීම් ඕපන්ලි ෂෝ කරන්නේ නැහැ. කෙලින්ම ඕපන් කරන්නේ නැහැ. කෙලින්ම පෙන්වන්නේ නැහැ. එයාට කන්ට්‍රෝල් එක අතහර ගන්න අමාරුයි කියන එක පෙන්වුම් කරනවා. ඒක අත්හරින දවසට එයා සමග ඔයාගේ සම්බන්ධතාවයක් ඇති වෙයි කියලාත් පෙන්නනවා. මේ විදිහට තමයි මේ රීඩින් එක ලැබුණේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ නමට උපන්දිනේට, ඔයාගේ පාර්ට්නර්ගේ නම වලට උපන්දිනේට, ඔයාගේ ඕනම ප්‍රශ්නයක් ඔයාගේ ඉදිරිය ගැන රීඩින් එකක් ගන්න, 100% ඇකියුරේට් රීඩින් එකක් ගන්න. ඉතින් සම්බන්ධ වෙන්න. ඒ වගේම අපි මාසයකට කිහිප වතාවක් ස්පිරිචුවල් කරන ඔයාලගේ සාර්ථකත්වය වෙනුවෙන් සැහැණයට සාර්ථකත් වෙලා තියෙනවා. ඉතින් ඒ සාර්ථක වුණායි කමෙන්ට්, ඒ වගේම ස්පිරිචුවල් ඉදිරියට කරන ඒවා විස්තර දැනගන්න අපි WhatsApp channel එකට join වෙන්න. මගේ WhatsApp channel එකේ link එකත් විස්තර දැනගැනීමේ personal ලංකයත් TikTok එකේ bio එකේ, Facebook එකේ, YouTube එකේ description එකේ තියෙනවා. එතනින් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට තියෙන blockages, අහිතකර බලපෑම්, අශුභ ශක්තියින්, මානසික ගැටලු, එතකොට ඍණාත්මක ශක්තියින් හැමදේම අයින් කරගෙන
ආකර්ෂණයක් ලබාගෙන කරන කියන හැමදේම සාර්ථක කරගන්න ප්‍රියමනාප කෙනෙක් බවට පත් වෙන්න තියෙන බය මානසික පීඩා අයින් කරගෙන සාර්ථක ජීවිතයක් ගත කරගන්න ඔයාලට පුළුවන් අපේ හීලින් ට්‍රීට්මන්ට් වලට සම්බන්ධ වෙන්න. ඉතින් හීලින් එකෙන් ලොකු ප්‍රතිඵලයක් තියෙනවා. දින 30 හීලින් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අවශ්‍ය අය ඉන්නවනම් WhatsApp message එකක් දාන්න ඒකටත්. එහෙනම් ගිහින් එන්න ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්න.